හරි. ආයුබෝවන් ළමයි. අද අපි සාකච්ඡා කරමු 7 ශ්‍රේණියේ දර්ශක පාඩමේ මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. හරි. අපි මතක් කරගමු මොකක්ද මේ දර්ශකයක් කියන්නේ කියලා ඉස්සෙල්ලාම. දර්ශකයක් කියන්නේ පුතේ 6 ශ්‍රේණියේදී අපි ඉගෙන ගත්තා එකම සංඛ්‍යාව එම සංඛ්‍යාවෙන්ම ගුණ වෙලා තිබුණොත් උදාහරණයක් විදිහට මම ගන්නවා 4 ගුණ කිරීම 4 ගුණ කිරීම 4 ගුණ කිරීම 4 ගුණ කිරීම 4 කියලා. එකම සංඛ්‍යාව එම සංඛ්‍යාවෙන්ම ගුණ වෙලා තිබුණොත් කිහිපවතාවක් අපිට පුළුවන් මේක කෙටි කරලා ලියන්න දර්ශකයක් විදිහට. අපිට පුළුවන් මේක දර්ශකයක් විදිහට ලියන්න පුතේ 4 1 2 3 4 5. 4 කියන සංඛ්‍යාව 5 වතාවක් ගුණ වෙලා කියලා ලියන්න පුළුවන් අපිට 4 5 වෙනි බලය කියලා. එතකොට පළවෙනිම දේ තමයි මෙතන පටල ගන්න හොඳ නෑ. මේකේ තේරුම පුතේ 4 වරක් 5 කියන එක නෙමෙයි. 4 5න් ගුණ වුණාම අපි දන්නවා උත්තරේ 20යි කියලා. හරිද? මෙතන වෙලා තියෙන්නේ 4 5න් ගුණ වෙලා නෙවෙයි 4 කියන තනි ඉලක්කම 5 වතාවක් ගුණ වෙලා. එතකොට 4 වරක් 4 16යි 16 වරක් 4 4යි වුම ඉස්සරහට ගුණ වෙවි යනවා. හරිද? එතකොට 4 වරක් 5 20 කියන්නේ වෙනම කතාවක්. ඒ කියන්නේ 4 ගුණ කිරීම 5. මෙතන කියන්නේ 4 5 වතාවක් 4ෙන්ම ගුණ වෙලා කියන එක. හරි. එතකොට පුතේ දර්ශකයක් විදිහට ලියුවම අපි මේ ගුණ විච්ච සංඛ්‍යාවට කියනවා අදාළ දර්ශකයේ පාදය කියලා. ඒ වගේම තමයි ගුණ විච්ච වාර ගන්නට අපි කියනවා දර්ශකය කියලා. හරිද? හරි. එතකොට අපි මේ දේවල් 6 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා. තව අපි ඉගෙන ගත්තා යම්කිසි සංඛ්‍යාවක දෙවෙනි බලය. හරිද? උදාහරණයක් විදිහට ගත්තොත් 3 දෙවෙනි බලය කිව්වොත් ඒ කියන්නේ 3 ගුණ කිරීම 3නේ. අපි මෙයාට කියනවා 3 වර්ගය කියලා. හරිද? ඕනිම සංඛ්‍යාවක දෙවෙනි බලයට අපි කියනවා කෙටි වචනයක් වර්ගය කියලා. ඒ වගේම තමයි ඕනිම සංඛ්‍යාවක තුන්වෙනි බලයට අපි කියනවා ගණිතයේදී ඝනය කියලා. හරිද? එතකොට ඒක දර්ශක පාඩමේ විශේෂ අවස්ථා දෙකක්. ඕනිම සංඛ්‍යාවක දෙවෙනි බලයට අපි කියනවා වර්ගය කියලා. 7 වර්ගය, 5 වර්ගය, 4 වර්ගය. ඒ වගේම තමයි ඕනිම සංඛ්‍යාවක තුන්වෙනි බලයට අපි කියනවා ඝනය කියලා. හරිද? 5 ඝනය, 8 ඝනය ඔය විදිහට කියන්න පුළුවන්. එතකොට දෙවෙනි බලයට තමයි වර්ගය කියලා කියන්නේ, තුන්වෙනි බලයට තමයි ඝනය කියලා කියන්නේ. හරි. දැන් අපිට මතකයි දර්ශකයක් කියන්නේ මොකක්ද කියලා සහ දර්ශකයක් ලියන්නේ කොහොමද කියලා ඔන්න අපි මතක් කරගත්තා. දැන් අපිට 7 ශ්‍රේණියේදී තියෙනවා පුතේ යම්කිසි සංඛ්‍යාවක් පාදය ප්‍රථමක සංඛ්‍යාවක් වූ බලයක් විදිහට ලියන්න. හරිද? යම්කිසි සංඛ්‍යාවක් අපිට එයාලා දෙන සංඛ්‍යාවක් අපිට පුළුවන් වෙන්න ඕනේ පාදය ප්‍රථමක සංඛ්‍යාවක් විච්ච බල විදිහට ලියන්න. හරිද? ඒ කියන්නේ මොකක්ද? හරි. මම ගාව තියෙනවා මෙන්න මේ 100 කියන සංඛ්‍යාව. දැන් එයාලා අපිට කියනවා මෙන්න මේ 100 කියන සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවල බල විදිහට ලියන්න. ආගෙද ප්‍රථමක සංඛ්‍යාවල බල විදිහට ලියන්න. දැන් ප්‍රථමක සංඛ්‍යාව මතක තියෙන්න ඕනේ එහෙනම් පළවෙනියටම අපිට. හරිද? මොනවද ප්‍රථමක සංඛ්‍යා කියන්නේ? අපි දන්නවා සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යා. අපි ඒක වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. එතකොට ප්‍රථමක සංඛ්‍යා කියන්නේ සාධක දෙකක් තියෙන සංඛ්‍යා. මොනවද? 2 3 5 7 11 ඔය විදිහට ඉස්සරහට තියෙනවා. හරිද? සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යා මොනවද සාධක දෙක? 1 සහ එම සංඛ්‍යාවෙන් විතරක් බෙදෙන සංඛ්‍යාව තමයි ප්‍රථමක සංඛ්‍යා කියනවා. එහෙනම් මෙන්න මේ ප්‍රථමක සංඛ්‍යාවල බල විදිහට ලියන්න ඕනේ 100. හරි. දැන් උදාහරණයක් විදිහට 100 කියන්නේ අපි දන්නවා 10 දෙවන බලය. එහෙම නැත්නම් 10 වර්ගය. මොකද 10 10න් ගුණ කරොත් අපිට එනවා උත්තරේ 100යි කියලා. 10 දෙවන බලය. හැබැයි මේ අපි ලිව්වේ 100 කියන එක කෙනා ප්‍රථමක සංඛ්‍යාවල බලයක් විදිහට නෙවෙයි. කොහොමද ප්‍රථමක සංඛ්‍යාවලින් මෙයාව හදාගන්නේ කියලා අපි බලමු. හරි. ඒකට අපිට කරන්න තියෙන පුතේ අපිට දීලා තියෙන සංඛ්‍යාව කුඩාම ප්‍රථමක සංඛ්‍යාවෙන් පටන්ගෙන බෙදාගෙන යන්න. හරිද? කුඩාම ප්‍රථමක සංඛ්‍යාව මොකක්ද? 2. එහෙනම් අපි පටන් ගමු 2කින් බෙදාගෙන යන්න. අපි 15ට බෙදනවා මෙතනදී 100 බෙදනවා මම ඉස්සෙල්ලාම 2කින්. 100 දෙකට බෙදුනම 50යි. 50 නැවත මම බෙදනවා 2කින් බෙදන්න පුළුවන් නේ. ඒ නිසා නැවත 2කින් බෙදනවා. 50 2කින් බෙදුනම 25. 25 නැවත මම 2කින් බෙදන්න ගියාම මට 2කින් බෙදන්න බෑ. 25 2කින් බෙදෙන්නේ නැහැ. එහෙනම් මම යනවා 25 3ෙන් බෙදන්න. 3ෙන් බෙදන්න බෑ 25. 25 ඉතුරු නැතුව 3ෙන් බෙදන්න බෑ. එහෙනම් ඊළඟට බලනවා 25 5ෙන් බෙදන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. 25 මම 5ෙන් බෙදුවා. 25 5ෙන් බෙදුනම 5යි. නැවත මං 5 බෙදන්න බලනවා 2කින් බෑ 3ෙන් බෑ. එහෙනම් 5ෙන් බෙදනවා. 5ෙන් බෙදුනම 1යි. වැඩේ ඉවරයි. හරිද? දැන් අපිට මේ පැත්තේ බෙදපු සංඛ්‍යා ටික නැවත ගුණ කරොත් 100 හම්බ වෙනවා. උදාහරණයක් විදිහට අපි බෙදුවේ 2කින් දෙපාරක් බෙදුවා. ඊට පස්සේ 5ෙන් තව දෙපාරක් බෙදුවා. බලමු 100 හම්බ වෙනවද කියලා. 2 වරක් 2 4යි. 4 වරක් 5 20යි. 20 5ක් 100 හම්බ වෙනවා. දැන් අපිට මොකක්ද කරන්න කිව්වේ? එයාලා කිව්වේ අපිට ප්‍රථමක සංඛ්‍යාවල බල විදිහට ලියන්න. 100 කියන සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවල බල විදිහට ලියන්න.
මේ තියෙන්නේ ඔක්කොම ප්‍රථමක සංඛ්‍යා ගුණ කරලා අපිට 100 හදාගන්න පුළුවන් වුණා. බල විදිහට කොහොමද ලියන්නේ? අපි දන්නවා දෙක ගුණ කිරීම දෙක කියන්නේ දෙකේ දෙවන බලය. ඒ වගේම තමයි පහ ගුණ කිරීම පහ කියන්නේ පහේ දෙවන බලය. ඔන්න අපි 100 කියන සංඛ්‍යාව ලිව්වා. දෙකේ දෙවන බලය ගුණ කිරීම පහේ දෙවන බලය. හරිද? ඔන්න 100 ප්‍රථමක සංඛ්‍යාවල බලයක් විදිහට ලියලා තියෙන්නේ අපි. දැන් මං ගාව තියෙනවා 108 කියන සංඛ්‍යාව. 108ත් අර විදිහටම ප්‍රථමක සංඛ්‍යාවල බල විදිහට ලියන්න තියෙන්නේ. ඔන්න දැන් 108 කියන සංඛ්‍යාව අර වගේම තමයි. ඔන්න දැන් 108 කියන සංඛ්‍යාව අර වගේම තමයි පටන් ගන්නවා මම ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදන්න. කුඩාම ප්‍රථමක සංඛ්‍යාව 2 දෙකෙන් බෙදන්න පුළුවන්. එහෙනම් 108 දෙකෙන් බෙදනවා 10 දෙකෙන් බෙදුනම 5යි 8 දෙකෙන් බෙදුනම 4යි උත්තරේ එනවා 54යි කියලා. 54 නැවත දෙකෙන් බෙදන්න පුළුවන්. 5ට දෙකේ ඒවා දෙකක් තියෙනවා එකක් ඉතුරුයි. එතකොට 14ට දෙකේ ඒවා 7ක් තියෙනවා 27යි. 27 නැවත දෙකෙන් බෙදන්න ගියාම මට 27 දෙකෙන් බෙදන්න බෑ. එහෙනම් ඊළඟ ප්‍රථම සංඛ්‍යාවට යනවා 3. 27 3ෙන් බෙදුවම අපිට එනවා උත්තරේ 9ක් කියලා. 9 නැවත 3ෙන් බෙදන්න පුළුවන් දෙකෙන් බෙදන්න බෑනේ. එහෙනම් යනවා 3ට 9 3ෙන් බෙදුවම 3යි. 3ත් නැවත දෙකෙන් බෙදන්න බෑනේ. 3ෙන් බෙදන්න පුළුවන් 3 3ෙන් බෙදුවම 1යි. බෙදලා ඉවරයි. එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් 108 කියන සංඛ්‍යාව හදා ගන්න පුළුවන් අපිට 2 දෙකෙන් ගුණ කරලා ඒ වගේම 3 3 වතාවක් ගුණ කරලා. හරිද? 3 3 වතාවක් ගුණ කරලා. හරිද? 108 හැදෙනවා. හරි. එහෙමනම් අපිට දැන් මේක ලියන්න පුළුවන් කොහොමද? ප්‍රථමක සංඛ්‍යාවල බල විදිහට දෙකේ දෙවන බලය විදිහටත් දෙක ගුණ කිරීම දෙක කියන්නේ දෙකේ වර්ගය. 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 කියන්නේ 3 තුන්වෙනි බලය. එහෙම නැත්නම් 3 ගණය කියලා ලියන්න පුළුවන්. ඔන්න අපිට දැන් පුළුවන් අපිට දීලා තියෙන සංඛ්‍යාවක් ප්‍රථමක සංඛ්‍යාවල බලයක් විදිහට ලියන්න. එතකොට මෙන්න මේ උත්තරේ ලියලා තියෙනවට සහ මේ ගාන හදලා තියෙනවට වලට අදාළ ලකුණු හම්බ වෙනවා විභාගෙට ගියා. හරිද? Maths Academy online ගණිත පන්තිය. ඒ සීන ගෙදරටම